Hello everyone, welcome back to my YouTube channel. අදත් අපි ඊටාම සරල ඉංග්‍රීසි පාඩමක් ඉගෙන ගන්නයි මේ සූදානම් වෙන්නේ. අද කතා කරන්නේ like to කියන ඉංග්‍රීසි වාක්‍ය රටාව. ඉතින් like to කියන ඉංග්‍රීසි වාක්‍ය රටාව අපි පාවිච්චි කරන්නේ යම්කිසි පුද්ගලයෙක් යම් දෙයක් කරන්න කැමතියි කියන අදහස ඉංග්‍රීසියෙන් කතා කරන්න. ඉතින් අපි බලමු මේ වාක්‍ය රටාවට තියෙනවා ස්ට්‍රක්චර් එකක්. like to වාක්‍ය රටාවට මෙන්න මේ විදිහට අපිට ස්ට්‍රක්චර් එක දෙන්න පුළුවන්. වාක්‍ය සබ්ජෙක්ට් එකෙන් ආරම්භ කරනවා. ඉතින් සබ්ජෙක්ට් එක විදිහට like to වාක්‍ය රටාවේ අපි පාවිච්චි කරන්නේ I, we, you, they, children, teachers, doctors වගේ plural subject එකක් තමයි පාවිච්චි කරන්නේ. සබ්ජෙක්ට් එකෙන් පස්සේ අපි like to පාවිච්චි කරනවා. ඉතින් like to වලින් පස්සේ අපිට කියන්න අවශ්‍ය වෙන ක්‍රියාපදේ. එහෙම නැත්නම් verb එක තමයි අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේ වෙලාවේ verb එක හැටියට අපි ගන්නේ ක්‍රියාපදයක මුල් ස්වරූපය, stem of the word. ඉන් පස්සේ තමයි අපි තවත් වචනයක් තියෙනවා නම් ඒක එතනින් එහාට verb එකෙන් පස්සේ තමයි කතා කරන්නේ. ඉතින් අපි වාක්‍ය කීපයක් අරගෙන බලමු. මම මුලින්ම කියනවා මම ක්‍රිකට් සෙල්ලම් කරන්න කැමතියි කියලා. දැන් මේ වාක්‍ය ඉංග්‍රීසියෙන් කියනකොට මෙන්න මේ විදිහට තමයි කියන්න ඕන. සබ්ජෙක්ට් එක තමයි I. I ළඟට සබ්ජෙක්ට් එක ළඟට අපි like to පාවිච්චි කරන්න ඕන. I like to. ඊට පස්සේ verb එක I like to play. ඉතිරි වචනය තමයි cricket. මම ක්‍රිකට් සෙල්ලම් කරන්න කැමතියි. I like to play cricket. තව වාක්‍යයක් අරගෙන බලමු. අපි ගීත ගායනා කරන්න කැමතියි. We like to sing songs. We like to sing songs. ඔයා මහන්සි වෙලා වැඩ කරන්න කැමතියි. කොහොමද මේ වාක්‍ය ඉංග්‍රීසියෙන් කියන්නේ? You like to work hard. You like to work hard. ඔවුන් ඔබට උදව් කරන්න කැමතියි. They like to help you. They like to help you. ළමයි ඒ කමිසය මිලදී ගන්න කැමතියි. Children like to buy that shirt. මෙන්න මේ විදිහට මේ ස්ට්‍රක්චර් එක පාවිච්චි කරලා මේ උදාහරණ පාවිච්චි කරලා ඔබට මේ පාඩම හොඳින් පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ වගේ සරල පාඩම් ඉගෙන ගන්න ඔයා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක all දීලා තියන්න. එතකොට මේ වගේ සරල පාඩම් ඉතාම ඉක්මනින් ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් තවත් වීඩියෝ එකකින් මේ වගේම පාඩමකින් ඔබව මුණ ගැහෙනවා. Goodbye.